අයිබෝවන් ස්කින් ස්පෙෂලිස්ට් YouTube නාලිකාව තුළින් අද මම කතා කරන්න හැදුවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මේ hair color එක. අපි hair වර්ණ ගැන්වීම කොහොමද නිවැරදිව කරන්නේ සහ මේකෙන් ඇතිවන සංකූලතා වළක්වා ගන්න කොහොමද කියන එක ගැන කතා කරන්න. අපි ගාවට එනවා සැලකිය යුතු ප්‍රමාණයක් පුද්ගලයන් මේ hair dye allergic වෙලා. ඒ නිසාම මම හිතුවා මේ hair dye allergic වීම අඳුනා ගන්න සහ hair dye allergic වීම වළක්වා ගන්න මේ ගැන කතා කරන්න ඕනි කියලා. අපි hair වර්ණ ගන්වනකොට අපි සමහරක් අය hair color කරනවා light color කරගන්නවා. ඒ වගේම සමහරක් අය තියෙනවා මේ අපි වැඩිහිටි අය තමන්ගේ කෙස් සුදු වෙන නිසා කෙස් වර්ණ ගන්නවා. මේ කොටස් ಜಾති දෙකෙන්ම සමහරක් වෙලාවට ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සෙල්ලා හඳුනගමු මොනවද hair color වර්ග කියලා. hair color වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි temporary hair color. ඒක ගාලා ඊළඟ අපි කොණ්ඩේ සෝදනකොට ක්‍රමයෙන් ඒක නැතුව යනවා. ඊළඟ එක තමයි permanent hair color. ඒ කියන්නේ අපි කොණ්ඩේට යම්කිසි color එකක් දානවා, color එකක් ආලේප කරනවා. මේ hair color එක ඒ කොණ්ඩේ ස්ථිරවම තියෙනවා. මේ hair color එක කරනකොට කොහොමද ඒක වෙන්නේ? hair color එක කරනකොට අපි මේ කෙස් ගහේ ව්‍යුහය අපි දැන් මෙතන දානවා. ඒකේ තියෙනවා බාහිරින්ම තියෙනවා cuticle එක. මේ cuticle එක තියෙනවා කොරපතු වගේ යම්කිසි ආවරණයක් cuticle එක වටේට. මේ කොරපතු ඇරීමක් සිද්ධ කරලා තමයි අපි මේ hair color එක කෙස් ගහ ඇතුළට යවන්නේ. එතකොට කෙස් ගහ ඇතුළට යවුවට පස්සේ මේ කොරපොතු නැවත වරක් වැහෙනවා. මේ hair color එක කෙස් ගහ ඇතුලේ දීර්ඝකාලීනව රැඳිලා තියෙනවා. හැබැයි මේ වර්ණක කෙස් ගහ ඇතුළට යන නිසා මේ ඕනෑම color එකකින් කරන මේ permanent hair coloring කියන එකෙන් කෙස් ගහේ කඳට යම්කිසි හානියක් සිද්ධ වෙනවා. ඔබ මේ hair වර්ණකයන් සහ hair color භාවිතා කරන කෙනෙක් නම් මම කියවනේ මේ permanent color වලින් ඔබේ හිස කෙස් යම් තාක් දුරට damage වෙනවා කියලා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් ඔබට සුදුසු shampoo සහ conditioner වර්ගයක් භාවිතා කරන්න ඕන. එතකොට දැන් මේ color කරපු කොණ්ඩයක් අපි සලකන්නේ dry and damage hair හැටියට. එතකොට ඔබට dry and damage treated hair වලට තියෙන හොඳ shampoo වෙනද පොලේ තියෙන ඕන තරම් shampoo සහ conditioner වර්ග හොඳ shampoo සහ conditioner වර්ගයක් භාවිතා කිරීම ඉතාමත් යෝග්‍යයි. මේ අපි කතා කළා permanent hair color එකකින් මේ කෙස් ගහ පළදු වීමට ලක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ කෙස් ගහ පළදු වීම අවම කර ගැනීමට අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවාද? අපි මේ වර්ණක තෝරා ගන්නකොට අපේ හිස කෙස් වලට ඉතා ආසන්නයෙන් තියෙන වර්ණක භාවිතා කරනවා. ඒ කියන්නේ අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට තියෙන කළු හෝ තද දුඹුරු වර්ණ හිස කෙස්. ඉතින් මේ ෂේඩ්ස් වලට එකක් හෝ දෙකක් එහාට මෙහාට වෙන වර්ණ තෝරා ගන්නවා නම් අපිට කෙස් ගහට සිද්ධ කරන්න වෙන ඩැමේජ් එක අවමයි. මොකද නමුත් අපේ හිස කෙස් අපිට ගොඩාක් ලා පාටට වර්ණ ගන්නවන්න අවශ්‍ය නම් මේකට කරන්න වෙන ඩැමේජ් එක ඉතා වැඩි. මේ ගැනත් ඔබ හිස කෙස් වර්ණ ගැන්වීමේදී සැලකිලිමත් විය යුතුයි. අපි ගොඩක් කතා කරන්නේ මේ පැසුණු හිස කෙස් වර්ණ ගැන්වීමක් ගැන. ඒකට හේතුව තමයි මේ පැසුණු හිස කෙස් වර්ණ ගන්වන කළු පැහැති හෝ තද දුඹුරු පැහැති ඩයි වර්ග වලින් තමයි ගොඩක් ඇලර්ජික් තත්ත්වයන් ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ කළු පැහැ ලබා දෙන්නේ PPD කියන රසායනික ද්‍රව්‍යයෙන්. එතකොට PPD කියන රසායනික ද්‍රව්‍ය අඩංගු ඩයි වර්ග ඔබ භාවිතා කරනවා නම් ඔබට ඇලර්ජික් තත්ත්වයක් දැනට ඔබට ඇලර්ජික් තත්ත්වයක් නැති වුණත් ඉදිරියේදී ඔබට ඇලර්ජික් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහරක් අය කියනවා ડોක්ටර් මම මේ ඩයි එක පාවිච්චි කරා අවුරුදු 20ක්. ඒක කොහොමද දැන් ඇලර්ජික් වෙන්නේ කියලා. එතකොට hair dye ඇලර්ජික් වෙනකොට මේ කිමිකල් ටිකින් ටික ඇඟ ඇතුළට ගියාට පස්සේ ඒකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෙන්සිටයිස් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉගෙන ගන්නවා මේ අපේ ඇඟේ කොටසක් නෙමෙයි මේක මේ බාහිරින් අපේ ඇඟට ඇතුල් කරපු දෙයක් කියලා. එතනදී තමයි ඒගොල්ලෝ මේ ඇලර්ජික් රියැක්ෂන් එක ඩෙවලොප් කරගන්න පටන් ගන්න. ඒ නිසා එකම ඩයි වර්ගයක් වුණත් ඉතා දීර්ඝ කාලයක් පාවිච්චි කරාට පස්සේ වුණත් ඇලර්ජික් වෙන්න පුළුවන්. මේ සඳහා කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඔබට පුළුවන් නම් මුල ඉඳලම
PPD free ඩයි වර්ගයක් භාවිතා කරන්න ඒ ඉතාමත් යෝග්‍යයි. ඔබට ඇලර්ජික් එකක් ඩිවලොප් වෙන්න තියෙන අවස්ථාව ඉතා අඩුයි. ඒ වගේම ඔබ වර්ණකයක් තෝරා ගන්නකොට ඇලර්ජික් ටෙස්ට් එකක් කරන්න ඕනේ. මේ ඇලර්ජික් ටෙස්ට් එක ඔබට සැලොන් එකකින් කරනවා නම් එතනදි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔබ ගෙදරදී ඔබ hair වර්ණ ආලේප කරගන්න කෙනෙක් නම් ගෙදරදී කරන්නත් පුළුවන්. ඉතා කුඩා ප්‍රමාණයක් අරගෙන කලර් ඩයි එකේ තියෙන සංඝටක මිශ්‍ර කරලා ඉතා කුඩා ප්‍රමාණයක් ඔබේ කන පිටිපස්සේ ගාලා මේක පැය 24කින් සහ පැය 72කින් බලන්න ඕන. පැය 72කින් බැලුවහමත් ඔබේ කිසිම එතන ආසාත්මිකතාවයක්, ඒ කියන්නේ රතු වීමක්, ඉදිමීමක්, බිබිලි හට ගැනීමක් නැත්නම් ඔබ මේ හිසකෙස් වර්ණකේ භාවිතා කරන අඩුම වශයෙන් මුල කාලයේදීවත් ඔබ මේට ඇලර්ජික් තත්වයක්, ආසාත්මිකතාවයක් දක්වන්නේ නැහැ. එතකොට ඔබට පරිස්සම් සහිතව මේ වර්ණකය හිසකෙස් වල ආලේප කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපි දැන් කලින් කතා කරා PPD නැති වර්ණකයක් තෝරගන්න, ඒ වගේම ඇලර්ජික් ටෙස්ට් එකක් කරන්න. තුන්වෙනි කාරණේ තමයි ඔබ මේ hair dye ආලේප කරන විට පුළුවන් තරම් සමහි ගෑවීම අවම කරන්න ඕනේ. සමහි ගෑවෙන ප්‍රමාණය අනුව තමයි මේ ඇලර්ජික් රියැක්ෂන් එක එහෙමත් නැත්නම් ආසාත්මිකතාවයන් වර්ධනය වෙන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ. ඉතින් හැමෙහි ගෑවීම අවම කරලා හිසකෙස් වල විතරක් ගන්න පුළුවන් නම් මේ ආසාත්මිකතාවයන් ඇතිවීම අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සියලුම නිෂ්පාදනවල අන්තර්ගත වෙනවා මේ නිෂ්පාදනය ඔබේ හිසකෙස් වල ආලේප කරලා තියන්න ඕන කාලය. ඔබ ඒ නිෂ්පාදනය සඳහන් කළ කාලයෙන් පසුව මෙය ඒ නිෂ්පාදනය සඳහන් කරන ආකාරයට සෝදා හැරිය යුතුයි. ඊට වඩා වැඩි කාලයක් තිබීමෙන් ආසාත්මිකතාවයක් ඇති වෙන්න තියෙන හැකියාව වැඩි වෙන්න පුළුවන්. අපි දැන් කතා කළේ ඇලර්ජික් එකක් අවම කරගන්න අපි කරන්න ඕන මොනවද කියලා. ඒ වගේම තමයි අපි මේ මොනවා කරත් අපි PPD රහිත hair dye එකක් පාවිච්චි කරත් මේ PPD වලට ඇලර්ජික් අය තව ඒකේ අඩංගු නොයෙකුත් රසායනික ද්‍රව්‍ය වලට ඇලර්ජික් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් PDT කියන රසායනික ද්‍රව්‍යයටත් ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවෙම hair dye එකක් පාවිච්චි කරනකොට ඉතාමත් සැලකිලිමත් විය යුතුයි මේ ඇලර්ජික් ගැන. මොකද මේ ඇලර්ජික් රියැක්ෂන් වලින් කෙනෙකුට මරණය පවා අත් වෙන්න පුළුවන්. අපි කොහොමද dye එකක් ඇලර්ජික් වෙනවද කියලා අඳුනගන්නේ? අපි hair dye එක ආලේප කරලා මිනිත්තු කීපයක් යනකොට අපේ ඔළුවේ හැම කැසීමකට ලක් වෙනවා නම්, ඒ වගේම ඔබට තේරෙනවා නම් ඔබේ කන් පෙදෙස රත් වේගන එනවා වගේ, ඒ වගේම ඇඟේ අනිකුත් ප්‍රදේශවල පළු දැමීමක් තියෙනවා නම්, රෑෂ් එකක් එනවා නම්, ඒ වගේම තමයි හුස්ම ගන්න අපහසුතාවයක් එනවා නම්, ඇස් දෙක රතු වෙනවා නම් මේ ඇලර්ජික් රියැක්ෂන් එකක ලක්ෂණ. වහාම ඔබ කළ යුත්තේ මේ සෝදා හැර ඔබට ළඟම තියෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම තමයි තව සමහරක් කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇලර්ජික් එකක් නේ, මං ඇලර්ජික් වලට දෙන පෙති භාවිතා කරලා මේක ගෑවොත් හරියයි කියලා. ඒ විදිහට ඇලර්ජික් වලට දෙන ප්‍රතිභාවිතා කරලා මේ එකම ඩයි එක දිගින් දිගට ඔබට ආලේප කරන්න බෑ. මේ ඇලර්ජික් වලට දෙන පෙති වලට වඩා ඔබේ ශරීරයෙන් ඇතිවෙන ඉමුන් රියැක්ෂන් එක, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඇතිවෙන රියැක්ෂන් එක ඊට වඩා ප්‍රබලයි. ඒ නිසා මේ එක පෙත්තකින් මේ ඇලර්ජික් රියැක්ෂන් එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එවැනි ක්‍රියාවන් වලට යෑමෙනුත් වළකින්න ඕනේ. ඊළඟට අපි කතා කරමු මේ hair dye පිළිබඳව තියෙන වැරදි මත. ගොඩක් අය කියනවා මම කලිනුත් කතා කරා මම මේ ඩයි එක පාවිච්චි කර අවුරුදු 10ක් ඒ නිසා මට මේක ඇලර්ජික් වෙන්නේ නැහැ. එහෙනම් මම බය නැතුව ඕන තැනක මට ගන්න පුළුවන් වෙනවා කියලා. එහෙම නැහැ. මම කලිනුත් කතා කරා අවුරුදු 10ක් 15ක් 20ක් පාවිච්චි කරපු අය පවා යම්කිසි කාලයකදී ඇලර්ජික් තත්ත්ව ඇති වෙලා තියෙනවා. ඒ වගේ තමයි කෙනෙක් හිතන්න පුළුවන් මම මේ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරනවා මේකනේ මට ඇලර්ජික් වුනේ එහෙනම් මම වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න පුළුවන් එතනදී මට ඇලර්ජික් එකක් එන්නේ නැති වෙයි කියලා. ඒකත් වැරදි මතයක්. ඔබ ඇලර්ජික් වෙන්නේ මේ බ්‍රෑන්ඩ් එකට නෙමෙයි ඒකේ අඩංගු සංඝටක වලට. සමහරක් වෙලාවට මම කලින් කතා කළ ආකාරයට PPD වගේම PDT වලටත් ඔබ ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටකම ඔබ නව නිෂ්පාදනයක් පාවිච්චි කරන්න යනවා නම් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වගේම ඇලර්ජික් ටෙස්ට් එකක් කිරීමත් අනිවාර්යයි. ඊළඟට තවත් කෙනෙක් කියන එකක් තමයි
හෙනා භාවිතා කිරීම. හෙනා භාවිතා කිරීමේදී ඇලර්ජික් වෙන්නේ නැති වෙයි කියලා. හෙනා කියන්නේ ශාකසාරයෙන් වලින් හදන වර්ණකයක්. පියෝ හෙනා වලින් ඇලර්ජික් වීමට අවස්ථාවක් නැහැ. නමුත් පියෝ හෙනා කළු පාට නැහැ. ඒක දුඹුරු පාටයි. ඔබ දුඹුරු පාට කළු පාට භාවිතා කරන්න ගන්න හෙනා වලට කියන්නේ බ්ලැක් හෙනා කියලා. මේ බ්ලැක් හෙනා බ්ලැක් හෙනා බවට පත් කරන්නේ නැවත වරක් PDT හෝ PPD කියන රසායනික ද්‍රව්‍ය යෙදීමෙන්. ඒ හින්දා බ්ලැක් හෙනා වලටත් ඔබ ඇලර්ජික් වෙන්න පුළුවන්. ඊළඟට තවත් කෙනෙක් හිතන්න පුළුවන් ඇමෝනියා ෆ්‍රී ප්‍රොඩක්ට්ස්. දැන් හැමතැනම වෙළඳ පොලේ තියෙන ගොඩක් ප්‍රොඩක්ට්ස් වල ගහලා තිනවා ඇමෝනියා ෆ්‍රී කියලා. ගොඩක් අය හිතන්නේ මේ ඇමෝනියා ෆ්‍රී ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒකට ඇලර්ජික් වෙන්නේ නැහැ කියලා. එහෙම ඒ මතේ වැරදි එකක්. මම කලිනුත් සඳහන් කළා අපි ගොඩක් ඇලර්ජික් වෙන්නේ PPD කියන රසායනික ද්‍රව්‍යයට. ඒ කියන්නේ කළු පැහැය ගෙනත් දෙන රසායනික ද්‍රව්‍යයට. ඒ නිසා ඔබ ඇමෝනියා ෆ්‍රී ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරාත් ඔබට ඇලර්ජික් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබ හෙයා ඩයි එකක් ඇලර්ජික් වෙලා චර්ම රෝග වෛද්‍යවරයෙක් ගාවට එනකොට ඔබට හෙයා ඩයි එක කලර් කරන්නත් ඕනේ. දැන් අපි හැමෝම කැමති අපේ තරුණ පෙනුම රැක ගන්න මේ අපේ කොණ්ඩේ සුදු පාට වීමෙන් ගොඩක් වයස පෙනුමක් හැමෝටම එනවා. ඒ නිසා හැමෝම කැමති කොණ්ඩේ වර්ණ ගන්නවන්න. එතකොට ඔබට වර්ණ ගැනීමත් ඉතා අත්‍යවශ්‍යයි. නමුත් ඔබට ඇලර්ජික් එකකුත් හැදිලා තියෙනවා නම් ඔබ කල යුත්තේ ඔබ චර්ම රෝග වෛද්‍යවරයා හම්බෙන්න. එතකොට චර්ම රෝග වෛද්‍යවරයෙක් ගාවට ආවහම අපි කරන්නේ මොනවද? සමහරක් වෙලාවට අපි පැච් ටෙස්ට් එකක් කරනවා. ඒ කියන්නේ ඇලර්ජික් ටෙස්ට් එකක් කරනවා. මේ හෙයා ඩයි සීරීස් එකක් කියලා වෙනම පැච් ටෙස්ට් කිට් එකක් තියෙනවා. ඒකෙන් පැච් ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඊළඟට අපි ඔබට ඇලර්ජික් දැන් ඇති වෙලා තියෙන ඇලර්ජික් එකට ප්‍රතිකාර ලබා දෙනවා. ඔබේ සම සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි අපිට නව ඩයි වර්ගයක් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඔබේ චර්ම රෝග වෛද්‍යවරයා ඔබට ඇලර්ජික් වෙන ද්‍රව්‍ය අඳුනාගෙන එය අඩංගු නැති ඔබට සුදුසු හෙයා කලර් එකක් හෙයා ඩයි වර්ගයක් නිර්දේශ කරයි. නමුත් ඔබ ඒ හෙයා කලර් එකත් භාවිතා කිරීමට පෙර ඇලර්ජික් ටෙස්ට් එකක් කිරීම අනිවාර්ය වෙනවා. අද මම කතා කළේ කොහොමද නිවැරදිව ඔබට සුදුසු හෙයා කලර් එකක් ඩයි එකක් තෝරාගන්නේ. ඒ වගේම ඒ කලර් කරනකොට ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ ඔබ හෙයා කලර් එකක් භාවිතා කරන කාලය අතරතුර ඔබේ හෙයා ඩැමේජ් වීම අවම කරගන්නේ කොහොමද කියන කාරණා මත. ඒ වගේම ඇලර්ජික් රියැක්ෂන් එකක් අඳුනගන්නේ කොහොමද සහ ඒ ඇලර්ජික් රියැක්ෂන් එකක් ඔබට ආවොත් ඔබ වහාම කළ යුතු දේ ගැනයි අපි අද කතා කළේ. මේ වගේ සෞඛ්‍යමය වටිනාකමක් සහිත වීඩියෝවක් අරගෙන නැවත ඔබ හමුවට එනවා අපි ස්කින් ස්පෙෂලිස්ට්.